හරි. අද කරන්න යන්නේ මම සරල රේඛාව සම්පූර්ණ තියරි ටික ඉක්මනට මතක් කරලා දාන්න තමයි යන්නේ. හරි. පළවෙනි තියරි එක විදිහට මම තෝරගත්තා. ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. ලක්ෂ දෙකක් අතර ලක්ෂ දෙකක් අතර ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. දැන් මේ සරල රේඛාව කියන පාඩම කණ්ඩායම ජ්‍යාමිතිය කියලා කියන්නේ ඔය xy තලයක තමයි මේ ඔක්කොම මේ කෝඩිනේට් එක ලකුණු කරලා තමයි අපි මේ ලකුණු කරනවා කියලා හිතාන තර ඒක y සමාන mx අනම්මනගේ රේඛාවට අදාළ මේ පාඩමක් තමයි මේ සරල රේඛාව කියලා කියන්නේ. හරිද? ඒ කණ්ඩාංග තලයක ඇඳපු ලක්ෂ දෙකක් අතර දුර සොයන්න තමයි යන්නේ. හරි. ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. මෙහෙම කණ්ඩාංග තලයක් ගත්තොත් මේක x y කියලා ගත්තොත් මේක මම 2 කියලා ගන්නම් මේක 3 කියලා ගන්නම්. මේ a ලක්ෂය කියලා ගමු. මම මේක ඍණ 2 කියලා ගන්නම්. මේක ඍණ 4 කියලා ගන්නම්. මේක b කියලා ගන්නම්කෝ. ඒ වගේ දැන් මේ ab කියන ලක්ෂ දෙක අතර දුර හොයන්න පුළුවන් අපිට වෙන්නේ මේ විදිහට. ab අතර දුර හොයන්න පුළුවන්. වර්ගමූල y කණ්ඩාංක වල වෙනසේ වා. දැන් මෙතන a වල කණ්ඩාංක ඇවිල්ලා 2,3යි b වල කණ්ඩාංක ඇවිල්ලා ඍණ 2, ඍණ 4යිනේ. y කණ්ඩාංක වල වෙනසේ වර්ගයේ වර්ගමූලය, ඒ කියන්නේ වර්ගයේ ධන x කණ්ඩාංක වල වෙනසේ වර්ගයේ වර්ගමූල දෙක එකතුවේ වර්ගමූලය. හරිද? දැන් මේ එක්කෙනෙක් ගත්තොත් 3 ඍණ 4 වර්ගයේ ධන 2 ඍණ 2 සම්පූර්ණ වර්ගයේ වර්ගමූලයෙන් ගන්න පුළුවන්. AB අතර දුරව සුළු කරපුවාම එයි මෙතන ඇවිල්ලා 7යි 4ක් අත 49යි මෙතන ඇවිල්ලා 4 16 උණු වර්ගමූලය ගත්තා නම් AB අතර දුර හොයන්න පුළුවන්. ඕක තමයි සරල රේඛාවේ පළවෙනිම තියරි එක. ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. හරි. ඊට පස්සේ මම දෙවෙනි තියරි එක විදිහට තෝරගත්තේ අනුපාත ක්‍රමය භාවිතා කරලා මේ නොදන්නා ලක්ෂ්‍ය කණ්ඩාංග සෙවීම. හරි. අනුපාත ක්‍රමය භාවිතා කර නොදන්නා ලක්ෂ්‍ය කණ්ඩාංග සෙවීම. අනුපාත ක්‍රමය අනුපාත ක්‍රමය භාවිතා කර අනුපාත ක්‍රමය භාවිතා කර කණ්ඩාංග සෙවීම කියලා කියන්නකෝ. කණ්ඩාංග සෙවීම. කණ්ඩාංග සෙවීම. හරි. උදාහරණයක් විදියට මම දැන් xy තල ඇඳ ඉන්නේ නැහැ. මම මෙතන ගන්නම් a වල කණ්ඩාංක 1,2යි b වල කණ්ඩාංකය 3,4යි කියලා ගන්නම්. නෑ b වල කණ්ඩාංකය අපි හොයමුකෝ. b වල කණ්ඩාංකය මම ගන්නම් x0 y0 කියලා. c වල කණ්ඩාංකය ගන්නම් 2,1 කියලා. c වල කණ්ඩාංකය මම ගන්නම් 2,1 කියලා. එතකොට මේ අනුපාතය, ඒ කියන්නේ ab බෙදෙනවා 2ට 3 අනුපාතයට ගන්නවා ab 2ට සහ bc 3ට අනුපාතයට බෙදෙනවා. ඒ කියන්නේ abc රේඛාව මෙන්න මේ අනුපාතයට බෙදෙනවා. මේ වගේ වෙලාවක b කියන ලක්ෂයේ කණ්ඩාංක අපිට හොයන්න පුළුවන්. x0 කියන එක්කෙනා සමාන වෙනවා දෙවතාවක් මෙන්න මෙයාගේ x කණ්ඩාංකයට. මේ අනුපාතයේ වරක් මෙයාගේ x කණ්ඩාංකය දන මේ අනුපාතයේ වරක් මෙයාගේ x කණ්ඩාංකය. තුන වතාවක් 1 බෙදීම මේ දෙකේ එකතුව 3 ධන 2. උතරින් ගන්න පුළුවන් x කියන කණ්ඩාංකය. x0 කියන කණ්ඩාංකය. y0 ගන්න පුළුවන් දෙවතාවක් මෙතන xn හරි y ගන්න පුළුවන් දෙවතාවක් 1. දෙවතාවක් මෙයාගේ y කණ්ඩාංකය දන තුන් වතාවක් මෙයාගේ y කණ්ඩාංකය. තුන් වතාවක් 2 බෙදීම අනුපාත දෙකේ එකතුව 3 ධන 2 අන්න උතනින් මෙන්න මේ වගේ ලක්ෂයක කණ්ඩාංග හොයන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට පුළුවන් අනුපාත ක්‍රමය භාවිතා කරලා කණ්ඩාංග සොයන්න. හරි. මම තව උදාහරණයක් ගන්නම්කෝ. මම මෙතන A ගන්නම් ඍණ 2 ධන 1 B කියලා ගන්නම් ඍණ 3 ධන 4 C කියන ලක්ෂයේ කණ්ඩාංක තමයි අපි හොයන්නේ x0 y0. මේක 2ට මේක 3 කියලාම ගන්නම්කෝ. එතකොට ඍණ 3 සමාන වෙනවා දෙවතාවක් x0ට. ධන 3 වතාවක් ඍණ 2ට 3 වතාවක් ඍණ 2 බෙදීම 2 ධන 3. උතනින් උක්ත කරලා x0 හොයන්න පුළුවන්. ඒ වගේම y0 කියන එක්කෙනා, ඒ කියන්නේ 4 කියන එක්කෙනා සමානයි දෙවතාවක් y0. ධන 3 වතාවක් 1 3 වතාවක් 1 බෙදීම 3 ධන 2. අන්න උතනින් උක්ත කරලා y0 කියන එක හොයන්න පුළුවන්. ඕක තමයි අනුපාත ක්‍රමයෙන් නොදන්නා ලක්ෂයේ කණ්ඩාංග සොයන්න යන්නේ. සොයන ක්‍රමය. හරිද? හරි. ඕක තමයි දෙවෙනි තියරි එක. මම තුන්වෙනි තියරි එක විදිහට භාවිතා කරේ මොකක් හරි ලක්ෂ දෙකක් දීලා තිබ්බොත් ඒ ලක්ෂ දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය හොයන විදිහ තමයි තුන්වෙනි තියරි එක විදිහට මම පාවිච්චි කරගන්නේ. මේ යොදාගත්තේ. හරිද? ලක්ෂ දෙකක් භාවිතා කර ලක්ෂ දෙකක් භාවිතා කර ලක්ෂ දෙකක් භාවිතා කර අනුක්‍රමණය සෙවීම. ලක්ෂ දෙකක් භාවිතා කර අනුක්‍රමණය සෙවීම.
ලක්ෂ දෙකක් භාවිතා කර අනුක්‍රමණය සේම. උදාහරණයක් විදියට මම ගන්නම් a කියලා ලක්ෂයක් තියෙනවා 2 6 b කියලා ලක්ෂයක් තියෙනවා ඍණ 3 ධන 8 කියලා ගන්නම්කෝ. එතකොට මේ ඇඳපු සරල රේඛාවන්නේ තියෙන්නේ මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය අපිට හොයන්න පුළුවන්. අනුක්‍රමණයට අපි සිම්පල් m කියලා ගන්නෑ. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංකවල වෙනස. 8 ඍණ 6 බෙදීම ඍණ 3 ඍණ 2. දැන් මෙයා පාවිච්චි කරොත් මෙයාගේ කණ්ඩාංක වලින් තමයි මෙයා අඩු කරන්න ඕනේ. මෙයා පාවිච්චි කරොත් මෙයා කණ්ඩාංක වලින් මෙයා අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 6 ඍණ 8 බෙදීම 2 ඍණ ඍණ 3 කියලා ලියන්නත් පුළුවන්. නැත්තම් 8 ඍණ 6 බෙදීම ඍණ 3 ඍණ 2 කියලා ලියන්නත් පුළුවන්. ඔතනින් පුළුවන් අනුක්‍රමණය සොයන්න. y කණ්ඩාංකවල වෙනස බෙදන්න ඕනේ x කණ්ඩාංකවල වෙනස. එතනින් එනවා අනුක්‍රමණය. හරි. ඕක තමයි අපේ තුන්වෙනි තියරි එක. හරි. ඊට පස්සේ හතරවෙනි තියරි එකට විතර අපි මම දාගත්තේ ඛණ්ඩාංකයක් සහ අනුක්‍රමණය දන්න විට සරල රේඛාවක සමීකරණය සෙවීම. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? සරල රේඛාවක සාධාරණ සමීකරණය කියලා කියන්නකො. සරල රේඛාවක සාධාරණ සමීකරණය. සරල රේඛාවක සාධාරණ සමීකරණය. සරල රේඛාවක සාධාරණ සමීකරණය. හරි. සරල රේඛාවක සාධාරණ සමීකරණය තමයි y ඍණ y නෝට් සමානයි අනුක්‍රමණයේ වතාවක් x ඍණ x නෝට් කියන එක. මේක මෙහෙමයි උදාහරණයක් ගත්තම මේක මොකද්ද කියලා තේරෙයි. හරිද? අනුක්‍රමණය ඍණ 3ක් සහ ඍණ 3ක් වන සරල රේඛාවක් මෙහෙම ගන්නම්කො. යම් කිසි සරල රේඛාවක් තියෙන සරල රේඛාව ඒ දෙක ඍණ දෙකකම ධන 4 ලක්ෂය හරහා යනවා සහ මෙයාගේ අනුක්‍රමණය ඍණ 3යි කියලා හිතන්නකො. නිකම් මම ගත්ත උදාහරණයක් අනුක්‍රමණය ඍණ 3යි. එතකොට මේ සරල රේඛාවේ සමීකරණ අපිට ලියන්න පුළුවන් y ඍණ x කණ්ඩාංකය 4යි අනුක්‍රමණය ඍණ 3යි y කණ්ඩාංකය 4යි x කණ්ඩාංකය ඍණ 2යි x ඍණ x නෝට්. අන්න ඕක සුළු කරපුවාම අපිට ගන්න පුළුවන් මේ සරල රේඛාවේ සමීකරණය y = mx ධන c ආකාරයට හැදේ. කියන්නේ මෙතන y නෝට් කියන්නේ මොකක් හරි තෝරාගත්ත කණ්ඩාංකයක x y අගය. මෙතන x නෝට් කියන්නේ ඒක x අගය. අනුක්‍රමණය ඍණ 3. එතන මේක සුළු කරපුවාම y = mx ධන c ආකාර ෆෝමැට් එකට හැදුවොත් එනවා මේ සරල රේඛාවේ සමීකරණය. හරි. ඔක තමයි සරල රේඛාවක සාධාරණ සමීකරණය. සාධාරණ සමීකරණයට එක කණ්ඩාංකයක් සහ අනුක්‍රමණයක් තිබ්බනම් ඇති. අනුක්‍රම තිබ්බනම් ඇති. හරි. දැන් අපි ඊළඟ තීරය විදිහට පාවිච්චි කරන්නේ ලියා ගන්නකො පස්වෙනි තීරය විදිහට මම යොදාගෙන තියෙන්නේ. පස්වෙනි තීරය විදිහට යොදාගෙන තියෙන්නේ අනුක්‍රමණය සම්බන්ධ වැදගත් කරුණු කියලා. අනුක්‍රමණය සම්බන්ධ වැදගත් කරුණු. හරි. අනුක්‍රමණය සම්බන්ධ වැදගත් කරුණු. ලියා ගන්න පළවෙනි කාරණය රේඛා දෙකක් සමාන්තර වේ නම් එම රේඛා දෙකෙහි අනුක්‍රමණ සමාන වේ. එම රේඛා දෙකේ අනුක්‍රමණ සමාන වේ කියන්නේ උදාහරණයක් විදියට යම් කිසි රේඛා දෙකක් කොහොම එකිනෙක සමාන්තරයි නම් මේ රේඛාවේ අනුක්‍රමණය උදාහරණයක් විදියට y = x ධන 1 කියලා ගන්නම්. මේක y = x ධන 4 කියලා ගන්නවා. අන්න මේ රේඛා දෙක සමාන්තරයි නම් අනිවාර්යෙන් මේ අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕන. අනුක්‍රමණය කියන්නේ x ඉස්සරහින් තියෙන සංගුණකයනේ. අන්න අනුක්‍රමණ සමාන නම් රේඛා දෙකක් සමාන්තර වේ කියන්නේ විලෝමයක් හරි. රේඛා දෙකක් සමාන්තර නම් අනුක්‍රමණ සමානයි. ඒ වගේම අනුක්‍රමණ සමාන නම් රේඛා දෙක සමාන්තරයි. ඒ දෙකම ගන්න පුළුවන්. හරි. වැදගත් කරුණු යටතේ සිම්පල් a දා ගන්න මේක. සිම්පල් b දාගෙන ලියා ගන්න. අනුක්‍රමණ දෙකෙහි ගුණිතය ඍණ එකක් වේ නම් එම රේඛා දෙක එම සරල රේඛා දෙක එකිනෙකට ලම්බක වේ. අනුක්‍රමණ දෙකෙහි ගුණිතය ඍණ එකක් වේ නම් එම සරල රේඛා දෙක එකිනෙකට ලම්බක වේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සරල රේඛා දෙකක් ගමුකෝ අපි. මේක ඇවිල්ලා y = ඍණ x ධන 4. මේක අපි ගමු y = x ඍණ 9. අන්න මේ රේඛා දෙකේ අනුක්‍රමණය. නැත්තම් මේක මම 2 කියලා ගන්නම් මේක භාගය කියලා ගන්නම්කෝ. මෙයාගේ අනුක්‍රමණය ඇවිල්ලා ඍණ භාගයයි මෙයාගේ අනුක්‍රමණය ඇවිල්ලා භාගයයි. අන්න මේ දෙක ගුණ කරපුවාම උත්තරේ ඍණ 1යිනේ. අන්න රේඛා දෙක එහෙනම් අනිවාර්යෙන් ලම්බකයි. අනුක්‍රමණය මෙයාගේ ඇවිල්ලා ඍණ 2යි මෙයාගේ අනුක්‍රමණය ඇවිල්ලා ධන භාගයයි. අනුක්‍රමණ දෙක ගුණිතේ ඍණ 1ක් වෙනවා නම් අනිවාර්යෙන් මේ සරල රේඛා දෙක එකිනෙක ලම්බක වේ. අන්න හරි.
ඕක තමයි අපේ පස්වෙනි තියරි එක. අනුක්‍රමණය සම්බන්ධ වැදගත් කරුණු. මම 6 වෙනි තියරි එක විතර තෝරාගත්තේ යම්කිසි සරල රේඛා දෙකක් සමගාමී සමීකරණ ලෙස අරන් විසඳූ විට සමගාමී සමීකරණ ලෙස විසඳූ විට එම විසඳුම් වලින් ලැබෙනුයේ එම රේඛා දෙකෙහි ඡේදන ලක්ෂවල ඛණ්ඩාංකයි. උදාහරණයක් විදිහට ගත්තොත් y සමානයි x ධන 4 රේඛාව සහ y සමානයි ඍණ x ධන 9 රේඛා දෙක ගන්නකො. ওই රේඛා දෙක මම විසඳනවා. විසඳපුවාම මොකක්ද වෙන්නේ? එකෙන් මේ දෙක සමාන කරොත් x ධන 4 සමානයි ඍණ x ධන 9 එනවා. 2යි x සමානයි 5ක් කියලා නම් x සමානයි 5 බෙදීම 2ක් කියලා එනවා. x සමානයි 5 බෙදීම 2 නම් y සමානයි කීයද? 5 බෙදීම 2 ධන 4 කියන 4 වත් 2 8යි 8යි 5යි කීයද? 10යි 13 බෙදීම 2යි. x ට 5 බෙදීම 2ක් ආවා y ට 13 බෙදීම 2ක් ආවා. ඒ කියන්නේ මේ රේඛා දෙක xy ඛණ්ඩාංග තලයක ඇඳලා ඒ දෙක යා කරලා බැලුවොත් ඒ රේඛා දෙක කැපෙන ලක්ෂ දෙක තියෙනවනේ. කැපෙන ලක්ෂය තියෙනවනේ. අන්නේ කැපෙන ලක්ෂයේ ඛණ්ඩාංකය තමයි වෙන්න මෙයා. මේ 5 බෙදීම 2යි 13 බෙදීම 2යි. කියන්නේ මේ රේඛා දෙක කැපෙන ලක්ෂය ඛණ්ඩාංක. මේක y සමාන x ධන 4 මේක y සමානයි ඍණ x ධන 9 කියලා ගත්තොත් මේ රේඛා දෙක කැපෙන ලක්ෂයේ ඛණ්ඩාංකය තමයි මේ රේඛා දෙක සමගාමී සමීකරණ විදිහට විසඳපුවාම ආවේ. අන්න ඕක තමයි අපේ 6 වෙනි තියරි එක. හරි. ඊට පස්සේ ගන්න අපේ 7 වෙනි තියරි එක. 7 වෙනි තියරි එක. හරි. අපි 7 වෙනි තියරි එක විදිහට පාවිච්චි කරේ සරල රේඛා දෙකක් ඡේදයෙන් සෑදෙන සුළු කෝණ සමච්ඡේදකයේ සහ මහා කෝණ සමච්ඡේදකයේ සමීකරණ සෙවීම. මේක නම් සාමාන්‍යයෙන් බහුලව යෙදෙනවා අනිත්වත් බහුලව යෙදෙනවා පාස් පේපර්ස් වල එහෙම ගොඩක් මේක ඉදලා තියෙනවා. ඒ කියන්නේ මේකයි සරල රේඛා දෙකක් ඡේදනයෙන් සෑදෙන සුළු කෝණ සමච්ඡේදකයේ සහ මහා කෝණ සමච්ඡේදකයේ සමීකරණ සෙවීම. රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන සුළු කෝණ සමච්ඡේදකයේ සහ මහා කෝණ සමච්ඡේදකයේ සමීකරණ සෙවීම. හරි. උදාහරණයක් විදියට මම ගන්නම් y සමානයි ඍණ 2x ධන 8 කියන එක්කෙනයි y සමානයි 4x ඍණ 3 කියන එක්කෙනයි ගන්නවා. මේ රේඛා දෙක ඡේදනය වෙනවා කියලා හිතමුකෝ. මම මේක ගන්නවා y සමානයි 4x ඍණ 3 මේ තියෙන්නේ y සමානයි ඍණ 2x ධන 8. මේ රේඛා දෙක ඡේදනය වුණාම ඔයාලට තේරෙනව නේද මේ කෝණ දෙකක් හැදෙනව නේද? මේ එක්කෙනෙක් සුළු කෝණයක් අනිත් එක්කෙනා මහා කෝණයක් නේ. මේ දෙක සුළු කෝණයක් මේක මහා කෝණයක්. අන්න මේ කෝණ දෙක මැද්දෙන් වුණොහම රේඛාවක් ඇන්දොත් ඒ කියන්නේ මේ කෝණය මේ සුළු කෝණය දෙකට බෙදාගෙන යන රේඛාවට කියනවා සුළු කෝණ සමච්ඡේදය කියලා. මම ඒක L1 කියලා ගන්නවා. මේ මහා කෝණය දෙකට බෙදාගෙන යන රේඛාවට කියනවා මහා කෝණ සමච්ඡේදය කියලා. ඒකට L2 කියලා ගන්නවා. අපිට පුළුවන් යම් කිසි තියරි එකක් තියෙනවා. ඒ තියරි එක පාවිච්චි කරලා මෙන්න මේ රේඛා දෙක හරියට මොකක්ද කියලා හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේක සුළු කෝණ සමච්ඡේදය මේක මහා කෝණ සමච්ඡේදය කියලා හොයන්න පුළුවන්. මෙන්න මේකයි තියරි එක. හරිද? අපිට පුළුවන් මම මේ ඔක්කොම එකම පැත්තට ගාලා හදා ගන්නම්. මේ ඔක්කොම පැත්තට ගාලා හදාගත්තාම y ධන 2x ඍණ 8 සමානයි 0යි y ඍණ 4x ධන 3 සමානයි 0යි. මෙන්න මේකයි තියරි එක. හරිද? මේකයි තියරි එක. y ධන 2x ඍණ 8 බෙදීම මේ x සහ y ගේ සංගුණකවල වර්ගවල එකතුවේ වර්ගමූලය. එකේ වර්ගය ධන දෙකේ වර්ගයේ වර්ගමූලය සමානයි ධන හෝ ඍණ දාන අනිත් සමීකරණය. y ඍණ 4x ධන 3 බෙදීම වර්ගමූල එකේ වර්ගය ධන ඍණ 4 වර්ගයේ වර්ගමූලය. අන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඔක තමයි තියරි එක.
දැන් ওই දෙක සුළු කරගෙන යන්න අපි පොඩ්ඩක්. y ධන 2x ඍණ 8යි දෙවරක් දෙක 4යි වර්ගමූල 5යි. මෙතන ඇවිල්ලා ධන හෝ ඍණ y ඍණ 4x ධන 3යි. මෙතන ඇවිල්ලා දෙවර 4ක් 4 16 වර්ගමූල 17යි. ධන සලකලා එකක් ගන්න. ධන සලකලා ගත්තාම y ධන 2x ඍණ 8 බෙදීම වර්ගමූල 5 සමානයි y ඍණ 4x ධන 3 බෙදීම වර්ගමූල 17. හරස් ගුණ කරලා y වතාවක් වර්ගමූල 17 ධන දෙවතාවක් මූල 17යි x ඍණ 8යි මූල 17යි සමානයි y වතාවක් වර්ගමූල 5 ඍණ 4 වතාවක් වර්ගමූල 5යි x ධන 3යි මූල 5 කියලා එනවා. ඔතන y කියන එක නා පොදුවර ගත්තොත් මේ පැත්තට ඇවිල්ලා y වතාවක් වර්ගමූල 17 ධන වර්ගමූල 5යි 17 ඍණ වර්ගමූල 5යි x කියන එක නා පොදුවර ගත්තොත් 2යි මූල 17යි ධන 4යි මූල 5යි මෙතන ඍණ 8යි මූල 17 ඍණ 3යි මූල 5 සමානයි බිඳුවක් කියලා එනවා. උතනින් එනවා එක රේඛාවක්. ඊට ඍණ සලකලා අපිට තව රේඛාවක් ගන්න පුළුවන්. ඍණ සලකලා තව රේඛාවක් ගන්න පුළුවන්. ඍණ සලකලා ගන්න පුළුවන්. y ධන 2x ඍණ 8 බෙදීම වර්ගමූල 5 සමානයි 4x ඍණ 3 ඍණ y බෙදීම වර්ගමූල 17යි. හරස් ගුණ කරපුවාම වර්ගමූල 17යි y ධන 2යි මූල 17යි x ඍණ 8යි මූල 17 සමානයි 4යි මූල 5යි x ඍණ 3යි මූල 5 ඍණ මූල 5යි y කියලා එනවා. ඔතනින් මේ ඔක්කොම එකම පැත්තට ගෙනල්ලා හදාගත්තොත් මම මේකට 1 කියලා දාගන්නම්. මේ ඔක්කොම එකම පැත්තට ගෙනාගෙන හදාගත්තොත් y වර්ගමූල 17 ධන 5 කියලා එනවා. x පොදුවර ගත්තොත් 2යි මූල 17 ඍණ 4යි මූල 5 කියලා එනවා. ඍණ 8යි මූල 17 ධන 3යි මූල 5 සමානයි බිඳුවක් කියලා එනවා. ඕක මම 2 කියලා දාගන්නවා. ඔය දෙකනේ රේඛා දෙක. ඔය දෙක රේඛා දෙක ගන්න. ඊට පස්සේ මෙන්න මේ රේඛා දෙකේ අනුක්‍රමණ චෙක් කරලා අන්න මේ රේඛා දෙකේ අනුක්‍රමණ චෙක් කරලා අපිට කියන්න පුළුවන් සුළු කෝණ සමච්ඡේදකේ මහා කෝණ සමච්ඡේදේ කවුද කියලා. දැන් මේකනේ රේඛා දෙක ඔන්නෝම න්යාය. එකක් ආවා y ධන 2x ඍණ 8 සමානයි බිඳුවයි. තව එක්කෙනෙක් ආවා y ඍණ 4x ධන 3 සමානයි බිඳුවයි කියලා අන්න. අපි මේක දාගත්ත L1 කියලා මේක L2 කියලා දාගත්තානේ. දැන් මේ රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන සුළු කෝණ සමච්ඡේදකේ සහ මහා කෝණ සමච්ඡේදේ හොයන්න යන්නේ. එතකොට ඔයාලා තේරෙනවද දැන් මේ දෙක දැන් අපිට හිතන්න පුළුවන් එක්ක මේක L1 නැත්නම් මේක L2 කියලා. දැන් මේ පළවෙනි සමීකරණය L1 කියලා හිතුවොත් ඒක නිකම්ම සුළු කෝණ සමච්ඡේදකේ වෙනවනේ. අන්න ඒක වෙනවද කියලා අපි මෙහෙමයි කරන්නේ. L1 කියන එක නව සුළු කෝණ සමච්ඡේදකේ කියලා හිතලා ඒක සුළු කෝණ සමච්ඡේදකේ කියලා ඔප්පු කරන්න යන්නේ. ඒක කරන්නේ මෙහෙමයි. L1 ගේ සහ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය දෙක පාවිච්චි කරලා මෙන්න මෙතන මේ කෝණය අපි සොයනවා. අනුක්‍රමණ පාවිච්චි කරලා කෝණය කොහොමද හොයන්නේ? tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 1 ධන m1 m2 ඔන්නෝම පාවිච්චි කරලා රේඛා දෙකක් අතර කෝණය හොයන්න පුළුවන්. කෝණයේ tan නගය හොයන්න පුළුවන්. අන්න අපිට එතකොට මේ රේඛා දෙකක් අතර කෝණයේ tan නගය අංශක 45ට වඩා අඩු වුණොත් අපිට කියන්න පුළුවන් නේද මේක සුළු කෝණයක් කියලා. මොකද මේ කෝණය අංශක 45ට වඩා අඩු වුණොත් මේ කෝණයයි මේ කෝණය කියන්නේ මේ කෝණය වගේ මේ දෙගුණයක්නේ මේ සම්පූර්ණ කෝණය කියන්නේ. එතකොට අංශක 90ට වඩා අඩුයි නම් මෙතන මේ සම්පූර්ණ කෝණය අනිවාර්යයෙන්ම මේක ඇවිල්ලා සුළු කෝණයක් කියලා කියන්න පුළුවන් නේද? දැන් හිතන්නකෝ θ ආව අංශක 35ක්. එහෙනම් මේ සම්පූර්ණ කෝණය ඇවිල්ලා අංශක 70යිනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ සුළු කෝණය තමයි දෙකට බෙදලා තියෙන්නේ. සුළු කෝණ සමච්ඡේදකේ රේඛාවන් මේ විදිහට අනුක්‍රමණ දෙක පාවිච්චි කරලා අපිට හොයන්න පුළුවන් මෙයා සුළු කෝණ සමච්ඡේදකයේද මහා කෝණ සමච්ඡේදකයේද කියලා. අන්න එක්කෙනෙක් හොයාගත්ත ගමන් කෙලින්ම අනිත් එක්කෙනා අපිට නිකම් වෙනවා මහා කෝණ සමච්ඡේදකය කියලා. මෙතන අනුක්‍රමණය ගත්තා මේ ආපු රේඛා දෙකෙන් අපි කැමති රේඛාවක් සුළු කෝණ සමච්ඡේදකය කියලා හිතුවා. ඊට පස්සේ හිතපු රේඛාවේ සහ මෙතන තියෙන එක රේඛාවක අනුක්‍රමණ දෙක පාවිච්චි කරලා ඒ රේඛා දෙක අතර කෝණයේ tan නගය හොයාගත්තා. ඒ tan නගය ඇසුරෙන් අපිට කියන්න පුළුවන් tan නගය ඇසුරෙන් කියන්නේ θ හොයාගන්න පුළුවන් නේ. θ සමානයි tan inverse දාලා θ හොයාගෙන මෙතන කෝණයේ අංශක 45ට වඩා අඩුයි නම් අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් මේ L1 කියන්නේ අපි උපකල්පනය කරපු එක L1 කියන රේඛාව සුළු කෝණ සමච්ඡේදකේ තමයි කියලා අපිට කියන්න පුළුවන්. අන්න එච්චරයි. ඔටෝමැටිකලි ඒතර අනික මහා කෝණ සමච්ඡේදකේ වෙනවා. හරි. ඒකත් හරි.
එතන තියරි දෙකක් පාවිච්චි වුණා. ඒ කියන්නේ මෙහෙම. රේඛාව දැන් රේඛාවක් තියෙනවා y සමානයි ඍණ 2x ධන 3. තව රේඛාවක් තියෙනවා y සමානයි 4x ඍණ 12 කියලා කියන්නකො. මම මේක 1 කියලා ගන්නවා මේක 2 කියලා ගන්නවා. එක රේඛාවේ අනුක්‍රමණය මොකද්ද? ඍණ 2යි. දෙක රේඛාවේ අනුක්‍රමණය මොකද්ද? 4යි. දැන් මේ රේඛා දෙක ඡේදනය වුණා කියලා හිතන්නකො. ඡේදනය වුණාට පස්සේ මේ හැදෙනව නේද යම්කිසි කෝණයක්. මේ කෝණ හැදෙනවනේ. මේ කෝණ හැදෙනවනේ. මේ කෝණවල විශාලත්වය හොයන්න පුළුවන් මෙහෙම. tan θ කෝණවල විශාලත්වය tan නගය ගත්ත හැකි. මේ අනුක්‍රමණය මේක ගන්නම් මම m1 කියලා මේක m2 කියලා ගත්තොත් m1 ඍණ m2 බෙදීම එක ධන m1 m2 ගේ මාපාංකයෙන් ගන්න පුළුවන් මේ කෝණ දෙකේ විශාලත්වය. tan නගය. දැන් මාපාංකය ගත්තේ ඇයි? දැන් රේඛා දෙකක් ඡේදනය වෙන සුළු කෝණයක් සහ මහා කෝණයක් කියන දෙකම හැදෙනවනේ. කලින් හැවෙ සමච්ඡේදක කෝණ සමච්ඡේදක දැන් හොයන්නේ කෝණය. අන්න ඒ රේඛා දෙකේ ඡේදනය වීමෙන් සෑදෙන සුළු කෝණයේ විශාලත්වය සහ මහා කෝණයේ විශාලත්වය අපිට ගන්න පුළුවන්. අන්න මෙතනින් ධන සලකලා අපිට ගන්න පුළුවන් සුළු කෝණය ඍණ සලකලා ගන්න පුළුවන් මහා කෝණය. මාපාංකයක් කියන්නේ මෙහෙමනේ. tan θ සමාන වෙනවා ධන හෝ ඍණ m1 ඍණ m2 බෙදීම එක ධන m1 m2 ගෙන්. අන්න ඔතනින් එනවා ධන සලකලා එක කෝණයක් ගත්ත හැකි ඍණ සලකලා තව කෝණයක් ගත්ත හැකි. අන්න ඒ දෙකෙන් එනවා සුළු කෝණය සහ මහා කෝණය. මම මේක මෙහෙම අන්නත් ගොඩක් තේරෙන්නේ. මේක පළවෙනි රේඛාව මේක දෙවෙනි රේඛාව. මේ සුළු කෝණය වෙන්න මහා කෝණය. අන්න මෙතනින් එක θ කෙනෙක් සමාන වෙනවා ඇල්ෆාට තව θ කෙනෙක් සමාන වෙනවා බීටට. උත්තර දෙකක් එනවනේ. ධන සලකලා එකයි ඍණ සලකලා එකයි. අන්න හරි. ඒකත් හරි. හරි. අපි ඊළඟ තියරයක විතර පාවිච්චි කරන්නේ සලකන ලද ලක්ෂයක සිට රේඛාවකට ඇති ලම්බක දුර සෙවීම. 8 වෙනි තියරියක. සලකන ලද ලක්ෂයක සිට රේඛාවකට ඇති ලම්බක දුර සෙවීම. සලකන ලද ලක්ෂයක සිට රේඛාවකට ඇති ලම්බක දුර සෙවීම. හරි. මම උදාහරණයක් ගන්නම්. y ඍණ 3x ඍණ 8 සමානයි බිඳුව කියන රේඛාවට 4,3 කියන කණ්ඩාංකයක් තියෙන ඒ කියන ලක්ෂයේ ඉඳලා ඇඳපු ලම්බක දුර සිම්පල් d නම් ඒක අපිට මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. ඒ 4,3 කියන ලක්ෂයේ ඉඳලා මෙන්න මේ y සමානයි y ඍණ 3x ඍණ 8 සමානයි බිඳුව කියන රේඛාවට ඇඳපු ලම්බකයේ දිග හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට දිග හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ x සහ y කියන කණ්ඩාංග මේකට ආදේශ කරන්න. 3 ඍණ 3 වතාවක් 4 ඍණ 8 ඒකේ මාපාංකය අරන් මාපාංකය ගන්න දිගක් කවදාවත් ඍණ වෙන්න බෑනේ. අරන් මෙයාගේ x ගේ සංගුණකයේ වර්ගය 1යි y ගේ x ගේ සංගුණකයේ වර්ගය 1යි x ගේ සංගුණකයේ වර්ගය 3යි. අන්න ඕකේ වර්ගය අරන් වර්ගමූලය ගන්න. අන්න ඔතනින් එනවා මෙන්න මේ සිම්පල් d කියන ලම්බක දුර. ලක්ෂයක සිට රේඛාවකට ඇති ලම්බක දුර හොයන්න පුළුවන් අපිට ඔන්න ඔය විදිහට. හරි. ඔක සුළු කරලා බලන්න. හරි. අපේ ඊළඟ තියරි එක දැන් මම මේ තියරි ටික කියන යනවනේ ඊට පස්සේ මේ හැම තියරි එකකම ඇප්ලිකේෂන් මම ඊළඟ වීඩියෝ එකේ හදනවා. හරිද? ඒ කියන්නේ ඔය හැම තියරි එකකම දාලා හොඳ ගණන් සෙට් එකක් හදනවා තෝරගෙන. ඊට පස්සේ මම මේ වීඩියෝ එකෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා වෘත්තයේ සම්පූර්ණ තියරි මේ විදිහටම දාන්න. ස්පීඩ් තියරි ටික මතක් කරලා වෙනම දවසක් වෙනම වීඩියෝ එකකින් සම්පූර්ණ ගණන් ටික හදනවා. දැනට තියරි ටික වල ලස්සනට කොලයක ලියන්න යන පොයින්ට් දැන් මම පොයින්ට් දෙන්න කිව්වේ දැන් ඊළඟට කියන්න යන්නේ 9 වෙනි පොයින්ට් එක. අන්න 9 වෙනි පොයින්ට් එක දාලා තියරි එක ඔයාලා ලස්සන කොලයක ලියාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් ගණන් ටිකට සෙට් වෙන්න පුළුවන්. ඔය තියරිමයි නිතරම කරගන්නේ. හරිද? එක්සෑම් එකට එන එතකොට විෂය ප්‍රශ්න ඊසි. එක්සෑම් එකට එන සරල රේඛාවේ වෘත්තය දෙක එකට එකතු කරලානේ තියරි ටික දන්නවා නම් සහ ගණන් හදලා ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් පාස් පේපර්ස් අවුරුදු 6-7ක හැදුවා නම් අනිවාර්යෙන් හදන්න පුළුවන්. ඔයත් අනිවාර්යෙන් හදන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එකත් එක්ක සෙට් වෙන්න. වෘත්තයක් දානවා ඊළඟට ළඟදී. හරි. ඊට පස්සේ 9 වෙනි තියරි එක සමාන්තර සරල රේඛා දෙකක් අතර ලම්බ දුර සෙවීම. සමාන්තර සරල රේඛා දෙකක් අතර ලම්බ දුර සෙවීම. උදාහරණයක් විදිහට මම ගන්න රේඛාවක් y සමානයි ඍණ භාගයයි x ඍණ 8 y සමානයි ඍණ භාගයයි x ධන 8. අන්න මේ රේඛා දෙක සමාන්තර නම් අනිවාර්යෙන් අනුක්‍රමණ දෙක සමාන වෙන්න බෑ. හරි. මේ රේඛා දෙක අතර ලම්බක දුර මන් d කියලා ගත්තොත්
අපිට මේ ලම්බක දුර හොයන්න පුළුවන් ලු වෙන්න මේ විදිහට. මෙතන මම මේක අට නැතුව මොකක් හරි දාන්නකො 9 කියලා දාන්නම්. මෙතන මේ නියත පදේ කියන්නේ නියත පදේ කියන්නේ මෙතන ඇත්තටම අන්තක්ඛණ්ඩයනේ. අන්තක්ඛණ්ඩ දෙක අඩු කරන්න. 9 ඍණ 8 ඍණ ඍණ 8 එයාගේ මාපාංකය අරන් බෙදන්න x වල සංගුණකයේ වර්ගය ධන y වල සංගුණකයේ වර්ගයේ වර්ගමූලය. අන්න ධන එකේ වර්ගය. ඔතනින් එනවා වෙන්න මේ සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර කෙලින්ම එනවා. අන්න අන්තක්ඛණ්ඩ දෙක අඩු කරලා මාපාංකය ගත්තා. x ගේ සංගුණකයේ වර්ගය ධන y ගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලය බෙදන්න. එතකොට එනවා ලම්බ දුර. සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර. ඒ තියරි එකත් ඉවරයි. හරි. ඊට පස්සේ ඊළඟ තියරි එක 10 වෙනි තියරි එක සරල රේඛාවකට අනුබද්ධව සරල රේඛාවකට අනුබද්ධව සරල රේඛාවකට අනුබද්ධව ලක්ෂයක පිහිටීම ඒ කියන්නේ යම්කිසි මොකක් හරි සරල රේඛාවක් ඛණ්ඩාංග තලයක ඇන්දොත් ඒ ඛණ්ඩාංග තලයක තියෙන පොයින්ට් එකක් A කියලා ගත්තොත් සහ තව පොයින්ට් එකක් ගන්නවා B කියලා. එතකොට AB කියන පොයින්ට් දෙක අර ඇඳපු සරල රේඛාවෙන් දෙපැත්තේද එකම පැත්තේ ඉන්නවා කියලා තමයි මේ තියරි එකෙන් අපි චෙක් කරන්න යන්නේ. හරි. උදාහරණයක් විදියට y සමාන y ඍණ 2x ඍණ 12 සමානයි බිඳුව කියන රේඛාව ගන්නකො. මම ගන්නම් a කියලා ලක්ෂයක් තියෙනවා 3,4. a කියලා ලක්ෂයක් තියෙනවා 3,4. a කියලා ලක්ෂයක් තියෙනවා 3,4. b කියලා ලක්ෂයක් තියෙනවා 2,1 කියලා ගන්නකො. දැන් අපි කරන්න යන්නේ දැන් මේ ඔක්කොම මම කරන්නේ මේ ඛණ්ඩාංග ජ්‍යාමිති කියලා මේ ඛණ්ඩාංග තලයකනේ ඔක්කොම අදින්නේ. වෙන්න මේ රේඛාව මේකනම් a සහ b කියන ලක්ෂ දෙක තියෙන්නේ මේ රේඛාවෙන් ඔක්කොම එකම පැත්තේද නැත්නම් මේ රේඛාවෙන් දෙපැත්තේද? අන්න ඒ විදිහට මේ යම් කිසි තියරි එකක් තියෙන ඒක ඇප්ලයි කරලා අපිට හොයන්න පුළුවන්. අන්න මෙහෙමයි කරන්නේ. මේ ඛණ්ඩාංග දෙක තියෙන්නේ. මේ ඛණ්ඩාංග දෙක ගිහලා කෙලින්ම එයාට ආදේශ කරන්න. x වලගේ එතකොට මෙතෙන්ට ඇවිල්ලා 4ක් 3ක් වෙනවා y වලගේ 4ක් වෙනවා. 4 ඍණ දෙවතාවක් 3 ඍණ 12. ಗುಣ කරන්න අනිත් ඛණ්ඩාංග ගිහලා මෙයාට ආදේශ කරන්න. y කියන්නේ y වල ඛණ්ඩාංගය ඍණ 1යි x වල ඛණ්ඩාංගය ඇවිල්ලා 2යි මේක ඍණ 12. අන්න ඔය දෙක ಗುಣ කරපුවාම එන උත්තරේ බලන්න. මෙතන ඇවිල්ලා 4යි ඍණ 3 වරක් 2 6 ඍණ 12යි. මෙතන ඍණ 1යි ඍණ 4යි ඍණ 12යි. මෙතන උත්තරේ ඍණ මෙතන උත්තරේ මොකක්ද දෙන්නේ? ඍණනේ. අන්න ඍණයි ඍණයි. එහෙනම් ඍණයි ඍණයි ගුණ වුණාම ධනනේ. අනිවාර්යෙන් එහෙනම් මේ AB කියන ලක්ෂ දෙක තියෙන එක්කෝ එක මේ පැත්තේ නැත්නම් වෙන්න මේ පැත්තේ. ඒ කියන්නේ එකම පැත්තේ තමයි තියෙන්නේ. එකම පැත්තේ. දෙපැත්තේ නෙමෙයි. බැරිලොත් මේ දෙකේ ගුණිතේ ඍණාව කියලා හිතන්නකෝ. ඍණාව කියලා හිතන්නකො ඔන්නම්. ඍණාවොත් මොකද වෙන්නේ? ඍණාවොත් වෙන්නේ ඒ දෙකම තියෙන්නේ වෙන්න මෙහෙම දෙපැත්තක. දෙපැත්තක තමයි තියෙන්නේ. දෙන්නගෙම ගුණිතය ධනාවොත් එකම පැත්තේ. දෙන්නගෙම ගුණිතය ඍණාවොත් මොකද වෙන්නේ? දෙපැත්තක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඛණ්ඩාංක දෙක ගිහිල්ලා මෙතෙන්ට ආදේශ කරලා ಗುಣ කරපුවාම දෙන්නගෙම උත්තරේ ධනාවොත් එකම පැත්තේ නෑ එකම ලකුණාව ධනාවොත් එකම පැත්තේ තියෙනවා ඍණාවොත් විරුද්ධ පැත්තේ තියෙනවා. කොහොම තමයි වෙන්න ඕනේ. හරි. හරි. ඊළඟ තියරි එක තමයි සරල රේඛාවකට අනුබද්ධ ලක්ෂයක පිහිටීම. මම උදාහරණයක් විදියට y ඍණ 2x ඍණ 12 සමානයි බිඳුවකින් රේඛාව ගන්නවා. දැන් අපි බලන්න යන්නේ මේ රේඛාවට අනුබද්ධව මම මේ ඛණ්ඩාංග දෙකක් ලියලා තිනවා. ඒ ඛණ්ඩාංග දෙක තියෙන්නේ මේ රේඛාවේ එකම පැත්තේද නැත්නම් දෙපැත්තකද කියලා තමයි බලන්න යන්නේ. හරිද?
කරන්න මෙහෙමයි මේ ඛණ්ඩාංග දෙක ගිහලා මේ රේඛා දෙකට ආදේශ කරලා බලන්න. ආදේශ කරපුවාම එකක් ඍණාව මේ දෙන්නම ඍණාව මෙයාටත් ඍණාව මෙයාටත් ර්ණාව. එහෙ කියන්නේ එහෙනම් අනිවාර්යෙන් මේ රේඛා දෙකට රේඛාවට අනුබද්ධයෙන් මේ ඛණ්ඩාංග දෙක තියෙන්නේ එකම පැත්තේ. හිතන්න එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධනාව කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ ඛණ්ඩාංග දෙක මේ රේඛාවට අනුබද්ධයෙන් දෙපැත්තක තමයි තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි දැන් මේක අපි ඛණ්ඩාංග ජ්‍යාමිතියනේ කතා කරන්නේ. ඒ කියන්නේ xy තලයක මේ රේඛාව ඇන්දොත් ඒ xy තලයේ තියෙන ලක්ෂයක් තමයි a කියන එක්කෙනා 3 4 පළවෙනි වෘත්තපාදෙනේ තියෙන්නේ. එතකොට b කියන එක්කෙනා 2 ඍණ 1 දෙක ඍණ 1. එතකොට එයා දෙවෙනි වෘත්තපාදෙනේ තියෙන්නේ. අන්න ඒ විදිහට දැන් මේ රේඛාවට අනුබද්ධයෙන් මේ රේඛාව ඛණ්ඩාංග තලයක ඔන්නෝම ඇන්දොත් මෙහෙම කියලා හිතන්නකො නිකන්. මේකට අනුබද්ධයෙන් a කියන එක්කෙනා මෙහෙ b කියන එක්කෙනා මෙහෙම තියෙන්නේ. මේ රේඛාවට අනුබද්ධයෙන් මේ දෙක කොහෙද එකම පැත්තෙන් දෙපැත්ත තිරලා තමයි බැලුවේ. අන්න දැන් අපිට මෙතනින් ආවා එක්කෙනෙක් දෙන්නම ඍණ කියලා නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ ඛණ්ඩාංග දෙකට ඛණ්ඩාංග දෙක මේ රේඛාවට අනුබද්ධ එකම පැත්තක තමයි තියෙන්නේ. එක්ක මේ පැත්තේ නැත්නම් මේ පැත්තේ. අන්න. ඔක තමයි අපේ ඊළඟ තීරය. සරල රේඛාවට අනුබද්ධයෙන් ලක්ෂ දෙක පිහිටුම නිර්ණය. හරි. ඊළඟ තීරයක සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන අන්න. මේක නම් සාමාන්‍යයෙන් ගොඩක් වැදගත්. හරිද? ඒ කියන්නේ ගාණක් දිගට දිගට යනවනම් මේකෙන් අපිට ලේසියෙන් ගාණ ගන්න පුළුවන්. හරිද? හරි. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ඡේදන ලක්ෂය හරහා යන සරල රේඛාවක සමීකරණය ගැනීම. ඒ කියන්නේ මොකක් හරි සරල රේඛා දෙකක් ඡේදනය වන ලක්ෂයක් තියෙනවා නේ. ඡේදන ලක්ෂයක් තියෙනවා. රේඛා දෙකක් ඡේදනොත් ඒ ඡේදන ලක්ෂයක් තියෙනවා. අන්නේ ලක්ෂය හරහා යන රේඛාවක සමීකරණය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට මම ගන්නම් y සමානයි 2x ධන 8 කියන රේඛාවයි y සමානයි ඍණ 3x ඍණ 4 කියලා ගන්නම්කො. මෙන්න මේ රේඛා දෙක ඡේදනය වන ලක්ෂය O කියලා ගන්නම්කො. මේ දෙක විසඳුවොත් 2x ධන 8 සමානයි ඍණ 3x ඍණ 4 මම ගන්න ගණන් මේ තියරි වලින් ගණන් හදන වීඩියෝ එකක් වෙනම කියනවා. හරිද? මෙතන මේ තියරි විතරමයි කියන්නේ. හරිද? හරි. මේ දෙක විසඳුවොත් 5x සමානයි ඍණ 12යි කියලා එනවා. x සමානයි ඍණ 12 බෙදීම් 5ක් කියලා එනවා. ඒතර මෙතන ඍණ 12 බෙදීම් 5යි x ඛණ්ඩාංකය. ඒක y ට ආදේශ කරන්න. y සමානයි දෙවතාවක් ඍණ 12 බෙදීම 5 ධන 8යි. y සමානයි ඍණ 24 බෙදීම 5 ධන 8යි. එහෙනම් y සමානයි 5 වරකට 40 ඍණ 24 බෙදීම 5යි. 40 ඍණ 24 කියන්නේ 6යි 16යි නේද? 16 බෙදීම 5යිනේ. y වලගේ ආව 16 බෙදීම 5යි. අන්න. මේ O කියන ලක්ෂය හරහා යන රේඛාවක් ගන්නම් මං L1 කියලා. මේ රේඛා දෙකේ ඡේදනය වන ලක්ෂයනේ ඍණ 12 බෙදීම 5යි 16 බෙදීම 5යි කියන්නේ. ඒ ලක්ෂය හරහා යන රේඛාවක් මං L1 කියලා ගන්නවා. අන්න අපිට එතකොට L1 ගේ කෙලින්ම සමීකරණය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. y ඍණ 2x ඍණ 8 ධන ලැම්ඩා වතාවක් y ධන 3x ධන 4 සමානයි බිඳුව කියන එක්කෙනාගෙන් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මෙන්න මේ L1 කියන රේඛාව. දැන් මෙයා ඍණ 12 බෙදීම 5යි 16 බෙදීම 5යි කියන ලක්ෂය හරහා යනවනේ. ඒක වෙන්න මෙතෙන්ට ආදේශ කරලා ලැම්ඩාගේ අගය සොයාගෙන ඒ ලැම්ඩා ගිහලා මෙතෙන්ට ආදේශ කරපුවාම ඉන්නේ L1 කියන එක්කෙනා. ආයෙ පාරක් කියවොත් y සමානයි 2x ධන 8 කියන රේඛාවයි y සමානයි ඍණ 3x ඍණ 4 කියන රේඛාවයි තියෙනවනේ. මම මේ කරේ මේ ඔක්කොම මේ පැත්තට ගෙනලා හදාගත්තා. හරිද? y ඍණ 2x ධන 8 සමානයි බිඳුව සහ y ධන 3x ධන 4 සමානයි බිඳුව කියන ආකාරයට මේක හදාගත්ත එක් කරේ. ඒ රේඛා දෙක මෙන්න මේ ආකාරයෙන් නියතයක් දාලා ලියලා ඒ නියතය යම් කිසි ක්‍රමයකින් හෙව්වොත් අපිට එනවා ඒ රේඛා දෙකේ ඡේදන ලක්ෂාරය යන වෙන්න මේ රේඛාව. අපි දන්නවනේ මොකක් හරි සරල රේඛාවක් මත ඛණ්ඩාංගයක් තියෙනවා නම් ඒ සරල රේඛාවේ සමීකරණයේ ඛණ්ඩාංග දෙක තෘප්ත කරන්න ඕන කියලා උදාහරණයක් විදියට y සමානයි x ධන 1 කියන රේඛාව බිඳුව බිඳුව ලක්ෂය හරහා යනවා නම් x ටයි y ටයි බිඳුව ආදේශ කරපුවාම ඒ කියන්නේ ඒ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ y සමානයි මම මේක වකන්න y සමානයි
2x ධන 8 කියන ප්‍රස්ත්‍රේකාව බිඳුවකම බිඳුව හරහා යනවා නම් LHS සහ RHS කියන දෙන්න මේකට තෘප්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ y ට බිඳුව ආදේශ කරපුවාම එනාගේ සහ RHS කියන්නේ මොකද්ද? x ට බිඳුව ආදේශ කරපුවාම එනාගේ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දකුණු පැත්තට වම් පැත්ත අන්න. 8 බිඳුව කියලා නෑ ආවේ. සමාන නෑ. දෙපැත්තටම බිඳුව බිඳුව ආවනම් අපිට කියන්න පුළුවන් බිඳුව බිඳුව කියන ලක්ෂය මෙන්න මේ සරල රේඛාව හරහා යනවා කියලා. අන්න. ඕක තමයි තියරි ටික. හරිද? සරල රේඛාවේ තියෙන බේසික්ම තියරි ටික ඕවා. තව පරාමිතිය කියලා හොඳ ලස්සන කැලලක් තියෙනවා. ඒක මම ගණන් එක්ක හදන්නේ. මොකද මේ පරාමිතිය කියන එක වෙනම තියරි එකක් විදිහට කියලා දුන්නොත් ඇඟට සෙට් වෙන්නේ නැහැ. පරාමිතිය කියන එක්කෙනාගෙන් ලොකු ගණන් පරාසයක් එනවා. ඇත්තටම මේ සරල රේඛාව කියන්නේ සෑහෙන ලේසි පාඩමක්. ඒකින්ද මම මේ වීඩියෝ එක නැවත ස්පීඩ් වගේ ගියා නම් ඒ ස්පීඩ් ගෙත් ඔයාලට බෝර් වෙන්නේ මේ සාමාන්‍ය පැය භාගයක් විතර වීඩියෝ එක. විනාඩි 40ක් උඩරින් වෙයි. ස්පීඩ් ගේ මේ හේතුවක් ඇතුව හොඳට මේ තියරි ටික ලියලා මේ හොඳට ඇඟට දාගන්න මතක තියාගන්න කියන්නේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඊළඟ දවසේ. කියන්නේ තියරි ටික ඔළුවේ තියෙන්න මතක තියන්නේ කටපාඩමක් නෙවෙයි. තියරි ටික මතක තියෙන්න ඕනේ එච්චරයි. තියරි ටික ඔළුවේ ඇඟේ තියෙන්න ඕනේ. ගණන් හදද්දි අනිවාර්යෙන් සෙට් වෙයි. හරි. ඊළඟ ඩිස්කෂන් එකත් ඊළඟ වීඩියෝ එකේදී ගණන් හදන වීඩියෝ ඩිස්කෂන් එක සෙට් කරමු. ඊට පස්සේ මම දානවා වෘතයේ තියරි ටිකත් මේ වගේ ස්පීඩ් කරලා ඊට පස්සේ වෘතයේ ගණන් හදන වීඩියෝ එකකුත් දාලා ඊට පස්සේ වෘතයේ සහ සරල රේඛාව Zoom live එකකින් තමයි හිතන්නේ සම්පූර්ණ පාස් පේපර්ස් ටික 2015 ඉඳන් 2024 වෙනකන් සම්පූර්ණ වීඩියෝ ටික මගේ රිවිෂන් එක නම් කොහොමත් කරනවා. ඒ රිවිෂන් එකේ live දෙන ගමන් හරි කොහොම හරි පබ්ලික් ලින්ක් එකක් විදිහට මම දාන්නම්. හරි. කැමති කට්ටිය මේ නම්බරයට WhatsApp message එකක් දාන්න. 0.76යි කොහොමත් ජනවාරි මාසේ ඉවර වෙද්දී වෘත්තය සරල රේඛාවයි පාස් පේපර්ස් 2015 ඉඳන් 2024ට ඇතුළුව සම්පූර්ණ ගාන ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩිස්කෂන් එකත් ඇතුළු සම්පූර්ණ ගාන ගොඩ දාගන්න පුළුවන්. හරිද? 0.76යි 43යි 58යි 861 කියන නම්බරයට WhatsApp message එකක් දාන්න. මම සියලුම විස්තර මේක හරහා දැනුවත් කරන්න. හරිද?